ಭಾರತ ಸಿನಿಮಾවේ සිහින කුමාරිය හේමා මාලිනී. අයිබෝන් ද ආර්ට් ෆ්‍රේම් රසිකයන් සියලු දෙනාටම අද අපි කතා කරන්නේ ಭಾರತೀಯ සිනමාවේ අසහාය රූපරාජිනියකගේ අතිදක්ෂ නර්තන ශිල්පිනියකගේ සහ අද දවසේ ප්‍රබල දේශපාලන නායිකාවකගේ ජීවන පුරාවෘතයයි. දශක 5කට අධික කාලයක් රිදී තිරේ වසඟ කළ අය ධර්මේන්ද්‍ර සමග මැවූ ඒ අමරණීය පෙම් කතාව සහ සිනමාවෙන් ඔබට ගිය ඇගේ සමාජ මෙහෙවර අද අපි විමසා බලමු. හේමා මාලිනී උපත ලබන්නේ 1948 ඔක්තෝබර් 16 වෙනිදා තමිල්නාඩුවේ අම්මන්කුඩි නම් ගම්මානයේ. ඇය උපතින්ම තමිල්නාඩු බ්‍රාහ්මණ පවුලක සමාජිකාවක්. ඇගේ මව ජයලක්ෂ්මි චක්‍රවර්ති සිනමා නිෂ්පාදිකාවක් වූ අතර පියා VSR චක්‍රවර්ති රජයේ නිලධාරියෙක්. හේමා කුඩා කල සිටම නර්තනයට දැක්වේ පුදුමාකාර ලැබියාවක්. ඇය සිය අධ්‍යාපනය 11 වෙනි ශ්‍රේණිය දක්වා පමණක් හදාරා ඉන්පසු සම්පූර්ණයෙන්ම සිනමාව සහ නර්තනය වෙනුවෙන් කැප වුණා. ඇගේ පළමු සිනමා අත්දැකීම 1963 දී ඉදු සතියම් නම් දමිළ චිත්‍රපටයේ කුඩා රංගනයක්. නමුත් ඇයව මුල් කාලයේදී දමිළ සිනමා අධ්‍යක්ෂකවරු විසින් ඇයට නිලියකට අවශ්‍ය පෙනුම නැතයි ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබුණා. ඇගේ ජීවිතය වෙනස් වුණේ 1968 දී ප්‍රවීණනලු රාජ් කපූර් සමග සප්නෝ කා සෞදාගර් චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස තේරීපත් වීමත් සමගයි. එහි ප්‍රචාරණ කටයුතුවලදීම ඇයව ඩ්‍රීම් ගර්ල් විදියට හඳුන්වා දුන්නා. ඉන්පසු 1970 දී තිරගත වූ ජොනී මේරා නාම් චිත්‍රපටයේ ඇයව බොලිවුඩේ අංක 1 නිලියක් බවට පත් කළා. දේව් ආනන්ද් සමග ඇය පෑයේ සුසංයෝගය රසිකයන් උමතුවෙන් වැළඳගත්තා. හේමා මාලිනීගේ රංගන ජීවිතයේ ස්වර්ණමය සන්ධිස්ථානය වන්නේ 1972 දී තිරගත වූ සීතාවුර් ගීතා චිත්‍රපටයයි. එහි ඇය පෑ ද්විත්ව රංගනය වෙනුවෙන් ඇය සිය ප්‍රථම ෆිල්ම්ෆෙයාර් හොඳම නිලිය සම්මානය දිනාගත්තා. ඉන්පසු 1975 දී තිරගත වූ ෂෝලේ චිත්‍රපටයේ බසන්ති ලෙස ඇය කළ රංගනය අදටත් සිනමා ඉතිහාසයේ අමරණීයයි. බසන්ති කියන නම ඇසුණු සැනින් අදටත් ඕනෑම කෙනෙකුට මතක් වෙන්නේ හේමා මාලිනීවයි. 70 දශකයේ පුරාම ඇය බොලිවුඩයේ වැඩිම වැටුපක් ලබන සහ වැඩිම ඉල්ලුමක් ඇති නිලිය ලෙස ප්‍රමුඛ ස්ථානයේ රැඳී සිටියා. හේමා සහ ධර්මේන්ද්‍රගේ ආදර කතාව ආරම්භ වෙන්නේ 1970 දී තුම් හසින් මේන් ජවාන් චිත්‍රපටයත් සමගයි. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදීත් ප්‍රේමයෙන් බැඳුණා. ඔවුන්ගේ මේ බැඳීම එකල විශාල මතභේදයක් ඇති කළා. ධර්මේන්ද්‍ර ඒ වන විටත් ප්‍රකාශ් කවුර් සමග විවාහ වී දරුවන් 4 දෙනෙකුගේ පියෙක්ව සිටියා. වසර 6ක දැඩි ප්‍රේම සම්බන්ධයකින් පසුව 1980 මැයි 2 වෙනිදා ඔවුන් විවාහ වුණා. මේ විවාහය වෙනුවෙන් ඔවුන් ආගම පවා වෙනස් කළා කියලා කටකතා පැතිරුණා. 2025 නොවැම්බර් 24 වෙනිදා ධර්මේන්ද්‍ර මෙලොව හැර යන තෙක්ම ඔවුන් එකිනෙකාට සෙවණැල්ලක් මෙන් ළඟින් සිටියා. ඔවුන්ට ඊෂා සහ අහානා නමින් දියණියන් දෙදෙනෙක් සිටිනවා. අනුව දශකයේදී හේමා මාලිනී නිෂ්පාදනයට සහ අධ්‍යක්ෂණයට යොමු වුණා. ඇය විසින් ශාරුක් ખાන්ව ප්‍රධාන නළුවෙකු ලෙස හඳුන්වා දුන් දිල් ආශ්නාහි චිත්‍රපටය ඉතා සුවිශේෂී. ඒ තිරගත වූ 1992 වසරේ. පසු ඇය සිනමාවෙන් මදක් ඈත් වී සිටියත් 2003 දී අමිතාබ් බච්චන් සමග රඟපෑ බාග්බාන් චිත්‍රපටයෙන් නැවතත් සිය රංගනය ලොවටම පෙන්නුවා. එමෙන්ම වීරසාරා සහ ශිම්ලා මිර්චි වැනි මෑත කාලීන නිර්මාණ හරහා ඇය තවමත් තරුගුණයෙන් බබලන බව ඔප්පු කළා. සිනමාවට අමතරව ඇය ටෙලිවිෂන් ක්ෂේත්‍රය තුලත් දැවැන්ත පෙරලියක් කළා. නූපුර්, වුමන් ඔෆ් ඉන්දියා වැනි හරවත් වැඩසටහන් ඇය විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළා. එමෙන්ම ඇය නිව් වුමන් සහ මේරි සහේලි වැනි කාන්තා සංග්‍රහවල සංස්කාරකවරියක ලෙස කටයුතු කරමින් කාන්තා අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම වෙනුවෙන් හඬ නැගුවා. ඉන්දිය ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාවෙහි ප්‍රථම සභාපතිනිය ලෙසද ඇය සේවය කළා.
හේමා මාලිනී කියන්නේ ප්‍රවීණ භරතනාට්‍ය නර්තන ශිල්පිනියක්. ඇය නර්තනය තමන්ගේ ආත්මය ලෙස සලකනවා. කුච්චිපුඩි සහ මොහිනියාට්ටම් යන නර්තන ශෛලියන්හි ඇය නිපුණතාවයක් දක්වනවා. ඇය සිය දියණියන් දෙදෙනා සමග එක්ව පරම්පරා වැනි සංස්කෘතික ප්‍රසංග පවත්වමින් ඉන්දීය නර්තන කලාව ලෝකයට රැගෙන ගියා. ඇය පිහිටුවා ඇති නාට්‍ය විහාර කලා කේන්ද්‍ර නර්තන පාසල හරහා ඇය දහස් ගණන් නව පරපුරට නර්තන කලාව දායාද කරනවා. දෙදස් 3 වසරේදී ඉන්දියානු ජනාධිපති අබ්දුල් කලාම් විසින් ඇයව රාජ්‍ය සභාවට නම් කළා. එතැන් පටන් ಭಾರತೀಯ ජනතා පක්ෂය සමග එක් වූ ඇය 2014, 2019 සහ 2024 යන වසරවලදී මතුරා ආසනයෙන් අඛණ්ඩව තෙවරක්ම පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඇය මතුරා ජනතාවගේ දියුණුව වෙනුවෙන් මෙන්ම සත්ව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙනුත් දැවැන්ත හඬක් නගන ක්‍රියාකාරී නායිකාවක්. ඇයගේ සිනමා සේවය වෙනුවෙන් ලැබුණු ගෞරව සම්මාන අපමණයි. 2000 වසරේදී පද්මශ්‍රී සම්මානය, ෆිල්ම්ෆෙයාර් ජීවිත කාලයටම පිදෙන සම්මානය, සර් පදම්පාත් සිංහානියා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරවාචාර්ය උපාධිය, 2021 වසරේදී ලැබූ ඉන්දීය සිනමා පෞරුෂය සම්මානය, ලෝකයේ සිටි ලස්සනම කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුවට පවා ඇගේ නම ඇතුළත් වූ අතර ඇය ඉන්දියාවේ ජීවමාන පුරාවෘත්තයක් ලෙස සැලකෙනවා. හේමා මාලිනී කියන්නේ හුදෙක් සිනමා නිලියක් පමණක් නොවේ. ඇය කැපවීමේ භක්තිය සහ නොසැලෙන ධෛර්යය සංකේතයයි. සිනමාවෙන් දේශපාලනයටත් නර්තනයෙන් සමාජ සේවයටත් ඇය ආයේ ගමන් මඟ ඕනෑම කාන්තාවකට මහත් ආදර්ශයක්. 2026 දී පවා ඇය සිය ක්‍රියාකාරී දේශපාලනය සහ නර්තනය හරහා ಭಾರತය ආලෝකමත් කරමින් සිටිනවා. හේමා මාලිනී රංගපෑ චිත්‍රපටවලින් ඔබ වඩාත්ම කැමති චිත්‍රපටය මොකක්ද? ඇයගේ මේ අපූර්ව ජීවිත කතාව ගැන ඔයාගේ අදහස මොකක්ද? මේ වගේ තවත් සිනමා පුරාවෘත්ත ගැන දැනගන්න The Art Frame අපිව subscribe කරන්න. ඔයාට සුබ දවසක්.